අයිබෝන යාලුවනේ ඇනිමේ ලොවෙන්න හා YouTube චැනල් එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. කලින් එපිසෝඩ් එකකින් අපි දැක්කා අපේ කතාවේ වීරයා කිසිම කෙනෙක්ගේ ආදරයක් අවධානයක් නොලැබුණු නරුටෝ කොහොමද ඉරුකා සෙන්සේගේ ආදරය නිසා තමන්ගේ ජීවිතේ පළවෙනි වතාවට පිළිගැනීමක් ලබාගත්තේ කියලා. අන්තිමේදී තමන්ගේ හීනේ පළවෙනි පඩිය නැග්ගා. ඒ කියන්නේ නින්ජා හෙඩ්බෑන්ඩ් එක ලබාගත්තා. අද අපි යන්නේ මේ කතාවේ දෙවෙනි එපිසෝඩ් එකට. අද එපිසෝඩ් එකෙන් අපිට මුණගැහෙනවා නරුටෝගේ ජීවිතයට ගොඩක් සමීප වෙන නරුටෝ වගේම තවත් පුංචි දඟෙක්ව. අද කතාවේ නම තමයි My name is කොනෝහමුරු. එහෙම නැත්නම් මගේ නම කොනෝහමුරු. ඔන්න ඉතින් කතාව පටන් ගන්නේ අපේ නරුටෝ තමන්ගේ නින්ජා රෙජිස්ට්‍රේෂන් එක ඒ කියන්නේ නින්ජා කෙනෙක් විදිහට ලියාපදිංචි වෙන ෆෝම් එක පුරවලා තුන්වෙනි හොකාගේට බාර දෙන දර්ශනයකි. හැබැයි යාළුවනේ නරුටෝ කියන්නේ ලේසියෙන් සාමාන්‍ය විදිහකට වැඩ කරන කෙනෙක් නෙමෙයිනේ. එයා රෙජිස්ට්‍රේෂන් එකට අලවන්න දීලා තියෙන ෆොටෝ එකේ ඉන්නේ මූණ පුරාම තීන්ත ගාගෙන හරියට නිකන් විහිළුකාරයෙක් වගේ. හොකාගේට මේක දැක්කහම හොඳටම කේන්ති යනවා. මේක නින්ජා කෙනෙක්ගේ ෆොටෝ එකක් නෙමෙයි. ගිහින් හරියට ෆොටෝ එකක් කරන් එන්න කියලා හොකාගේ නරුටෝට බනිනවා. හැබැයි නරුටෝ ඒක අහන්නේ නැහැ. එයා හොකාගේත් එක්ක වාද කරනවා. හොකාගේ දිගටම බනිද්දී නරුටෝ පාවිච්චි කරනවා එයාගේ අර පරණ සෙල්ලම. ඔව් යාළුවනේ නරුටෝ කරනවා සෙක්සි ජුට්සු එක. එකපාරටම නරුටෝ ලස්සන ගෑනු ළමෙක් විදිහට මාරු වෙනවා. අපේ මේ වයසක හොකාගේට මේක දැක්කහම කර කියාගන්න දෙයක් නැති වෙනවා. නහයල්ලේ පෙරාගෙන හොකාගේ බිමට ඇදගෙන වැටෙනවා. නරුටෝ hina වෙවි ඉන්නවා තමන්ගේ වැඩේ සාර්ථක වුණා කියලා. ඔන්න ඔය වෙලාවේ තමයි මේ කතාවේ ඊළඟ ප්‍රධාන චරිතය එතනට කඩාගෙන පනින්නේ. පොඩි කොල්ලෙක් අතේ ලොකු ශූරිකරණ එකක් ඒ කියන්නේ නින්ජතරු ආයුධයක් තියාගෙන කෑ ගහගෙන කාමරයට එනවා. අද මං ඔයාව පරද්ද කරනවා සීයේ. මම තමයි ඊළඟ හොකාගේ වෙන්නේ කියලා කෑ ගහගෙන එන මේ පොඩි එකා එයාගේ කකුලේ පැටලිලා බිම වැටෙනවා. මේ පොඩි කොල්ලා වෙන කවුරුත් නෙමෙයි. හොකාගේගේ මුණ පුරා කොනෝහමුරු. කොනෝහමුරු බිම වැටිලා රිදිලා ඉන්න ගමන් වටපිට බලලා දකිනවා නරුටෝ. එයා කෙලිම ඇඟිල්ල දික් කරන්නේ නරුටෝට. ඔය නේද මම බිම වැට්ටුවේ කියලා අහනවා. ඔය වෙලාවේ එතෙන්ට එනවා එබිසු කියලා කෙනෙක්. එබිසු කියන්නේ කොනෝහමුරුගේ පෞද්ගලික ගුරුවරයා. කන්නාඩියක් දාගත්ත හරිම ආඩම්බරකාරේ. එබිසුත් අර ගමේ අනිත් මිනිස්සු වගේමයි. එයා නරුටෝ දිහා බලන්නේ අර කලින් කිව්වා වගේ නයින් ටේල්ස් යක්ෂයා දිහා බලනවා වගේ පුදුම පිළිකුලකින්. එබිසෝ නරුටෝට අනතුරු අඟවනවා "හේයි මේ ඉන්නේ තුන්වෙනි හොකාගේගේ මුණුපුරා පරිස්සමෙන්" කියලා. සාමාන්‍ය ගමේ ඕනම කෙනෙක් හොකාගේගේ මුණුපුරා කිව්වහම බය වෙනවා. පස්සට යනවා. හැබැයි අපේ නරුටෝ එහෙම නෑ. නරුටෝට කවුරු වුණත් එකයි. එයා ගිහින් කොනෝහමුරුගේ ඇඳුමෙන් අල්ලලා උස්සනවා. හොකාගේ බය වෙනවා. එබිසු බය වෙනවා. ඔය කාගේ මුණුපුරා වුණත් මට ගමන් නෑ කියලා නරුටෝ කොනෝහමුරුගේ ඔළුවටම දෙනවා එක. කොනෝහමුරු බිම විසි වෙලා යනවා. යාළුවනේ මේක පොඩි සිදුවීමක් වගේ පෙනුනට මේකේ ලොකු තේරුමක් තියෙනවා. කොනෝහමුරුගේ මුළු ජීවිත කාලෙම මිනිස්සු යට සැලකුවේ හොකාගේගේ මුණුපුරා විදියට. කවුරුත් එයාට සාමාන්‍ය ළමෙක්ට වගේ සැලකුවේ නැහැ. බැනුම් අහන්න ඕන තැනදී බැන්නේ නැහැ. හැමෝම එයාට බය වුණා. ඒත් නරුටෝ විතරයි එයාගේ තත්ත්වයට බය නැතුව එයාට සාමාන්‍ය කෙනෙක්ට වගේ සැලකුවේ. මේක කොනෝහමුරුගේ හිතට තදින්ම වදිනවා. ඊළඟ දර්ශනෙන් අපි දකිනවා නරුටෝ පාරේ යද්දී කවුදෝ කෙනෙක් එයාව ෆලෝ කරනවා. ගොඩක් දුරල විදියට හැංගි හැංගෙන මේ කෙනාව නරුටෝ ලේසියෙන්ම අල්ලගන්නවා. ඒ තමයි කොනෝහමුරු. කොනෝහමුරු නරුටෝට කියනවා ඔය තමයි මගේ බොස්. මට අර 100ට කරපු ජුට්සු එක ඒ කියන්නේ සෙක්සි ජුට්සු එක උගන්වන්න කියලා. නරුටෝත් ඉතින් කැමති වෙනවා කොනෝහමුරුට මේක උගන්වන්න. මේ දෙන්න එකතු වෙලා එක එක විහිළු වැඩ කරනවා. ගෑනු ළමයි දිහා හොරෙන් බලන්න ගිහින් ගුටිත් කනවා. මේ සෙල්ලම් අතරේ නරුටෝ කොනෝහමුරුගෙන් අහනවා ඇයි වාට හොකාගේව පරාද කරන්න ඕනේ කියලා. අන්න එතනදි තමයි යාළුවනේ අපිට කොනෝහමුරුගේ ඇතුලේ තියෙන වේදනාව තේරෙන්නේ. කොනෝහමුරු හරිම දුකින් කියනවා ගමේ හැමෝම මට කතා කරන්නේ ගරු මුණුපුරා කියලා. කවුරුවත් මගේ නම කියන්නේ නැහැ. කවුරුත් මාව කොනෝහමුරු විදියට දකින්නේ නැහැ. හැමෝම දකින්නේ හොකාගේගේ මුණුපුරාව විතරයි. මට ඕනේ ඒ සෙවණැල්ලෙන් අයින් වෙලා හොකාගේව පරාද කරලා මගේම නමකින් මේ ගමේ පිළිගැනීමක් හදාගන්න. මේ කතාවෙහිදී නරුටෝට දැනෙන්නේ පුදුම කම්පනයක්. මොකද යාළුවනේ නරුටෝටත් තියෙන ওই ප්‍රශ්නෙමයි. නරුටෝව කවුරුවත් පිළිගත්තේ නැහැ. කොනෝහමුරුව එයාගේ නමින් කවුරුවත් පිළිගත්තෙත් නැහැ. මේ දෙන්නම හොයන්නේ එකම දෙයක්. ඒ තමයි මේ සමාජයේ Tamanට කියලා අනන්‍යතාව පිළිගැනීම. නරුටෝට කොනෝහමුරුව නම් හොඳටම තේරෙනවා. ඔය අතරේ තමයි එබිසු. ඒ කියන්නේ කොනෝහමුරුගේ ටීචර් මෙයාලව හොයාගෙන ඉන්නේ. එබිසු නරුටෝට හොඳටම අපහාස කරනවා. ඔයා වගේ කුඩු ගොඩක් එක්ක ඉඳලා මගේ ගරු මුණුපුරාත් නරක වෙනවා. ඔයා නින්ජා කෙනෙක් වෙන්න සුදුසු නෑ කියලා එබිසු කෑ ගහනවා. කොනෝහමුරුට මේක දරා ගන්න බෑ. එයා තමන්ගේ බොස් වෙනුවෙන් එබිසුට පහර දෙන්න හැදුවත් එබිසු ලේසියෙම කොනෝහමුරුව අල්ල ගන්නවා. එතකොටම අපේ වීරයා නරුටෝ ඉස්සරහට එනවා. එබිසු හිතන්නේ නරුටෝ අර සෙක්සි ජුට්සු එකම කරයි කියලා. හැබැයි නරුටෝ අතින් අලුත් මුද්‍රාවක් හදනවා. මල්ටි ෂැඩෝ ක්ලෝන් ජුට්සු.
එක පාරටම නරුටෝලා දුසිංගානක් එතැන්ට මතුවෙන එබිසූ පුදුම වෙලා බලන් ඉදිම නරුටෝ තමන්ගේ අලුත්ම ඒ වගේම භයානකම ජුට්සු එක කරනවා ඒ තමයි හාරෙම් ජුට්සු අර හදාගත්ත ෂැඩෝක්ලෝන් ඔක්කොම ලස්සන ගෑනු ළමයි විදියට මාරුවෙනවා මේක දැක්ක ගමන් එබිසුගේ නහයල් ලේ උල්පතක් වගේ විදලා එබිසු සිහිනැති වෙලා බිමට වැටෙනවා නරුටෝ තමන්ගේ යාළුවා වෙනුවෙන් ඒ සටන ජයගන්නවා මේ සීන් එකෙන් පස්සේ කොනොහමුරුට ලොකු දෙයක් තේරෙනවා හොකාගේ කෙනෙක් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ එක කෙටිපාරකී යන්න පුළුවන් ගමනක් නෙමේ කියලා එය නරුටෝ දිහා බලලා අහනවා බොස් හොකාගේ වෙන එක ගොඩක් අමාරුයි නේද කියලා නරුටෝ hina වෙලා තමන්ගේ නළලේ තියෙන හෙඩ් බෑන්ඩ් එක පෙන්නලා කියනවා ඔව් ඒකට ගොඩක් මහන්සි වෙන්න ඕනේ ඒ වගේම කවදා හරි දවසක හොකාගේ වෙන්න නම් ඔයාට ඊට කලින් මාව පරාද කරන්න වෙනවා කොනොහමුරු මේක තමයි යාළුවනේ අද එපිසෝඩ් එකේ ලස්සනම තැන නරුටෝ කොනොහමුරුව දකින්නේ නිකම් පොඩි ළමෙක් විදිහටවත් හොකාගේගේ මුණුපුරා විදිහටවත් නෙමෙයි නරුටෝ කොනොහමුරුව පිළිගන්නේ තමන්ගේම ප්‍රතිවාදියෙක් විදිහට ඒ තරම් ලොකු ගෞරවයක් නරුටෝ කොනොහමුරුට දෙනවා එදා ඉන්නන් කොනොහමුරු නරුටෝගේ අඩිපාරේ යන්න නරුටෝ වගේ ශක්තිමත් කෙනෙක් වෙන්න තීරණය කරනවා ඉතින් ඔන්න ඔහමයි අපේ කතාවේ දෙවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ නරුටෝ තමන්ගේ හීනට යන්න විතරක් නෙමෙයි තමන් වගේම දුක්කිනින තවත් කෙනෙක්ගේ හීනට පාර පෙන්න්නත් අද පටන් ගත්තා ඊළඟ එපිසෝඩ් එක මීටත් වඩා ගොඩක් රසවත් මොකද ඊළඟට තමයි අපේ නරුටෝට යගේ කණ්ඩායම ඒ කියන ටීම් 7 එක යාළුව මුණ ගැහෙන්නේ ඒ කවුද කියලා දැනගන්න නම් අනිවාර්යෙන්ම අපේ ඊළඟ එපිසෝඩ් එකත් එක්ක එකතු වෙන්න මේ කතාව ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා ඒ වගේම ඇනිමේ වලට ආදරය කරන හැමෝටම බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න අපේ ඇනිමේ ලොවෙන්නේ හා channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් ක්ලික් කරන්න එහෙනම් තවත් ලස්සන එපිසෝඩ් එකකින් අපි ඉක්මනින් හම්බෙමු හැමෝටම ජය වේවා සුබ දවසක්